අයිබෝවන් ශ්‍රී ලංකා දේශපාලනයේ නිතර කතා වෙන දෙයක් තමයි මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ. මේක අහලා තිබුණාට ගොඩක් අය දන්නේ නැහැ. මම අද ඒක පැහැදිලි කිරීමක් කරන්න කෙටියෙන් පැහැදිලි කිරීමක් 13 ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද කියලා. 1987 ලංකාවේ ජනාධිපති හිටියේ ජේ.ආර්. ජයවර්ධන. ඒතකොට ඉන්දියාවේ අගමැති හිටියේ රජීව් ගාන්ධි. මේ දෙනත් එක්ක ගිවිසුම අත්සන් කරනවා ඉන්දු ලංකා ගිවිසුම කියලා. මේකේ එක් වගන්තියක් තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ. මේකේ මොකද්ද මේකේ තියෙන කියන්නේ ගොඩක් අය කතා වෙනවා ගොඩක් අය කැමති නෑ සමහර අය කැමති. මේකේ මොකද්ද තියෙන අන්තර්ගතය කියලා මම කියන්න මේකේ කරුණු කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල මෙන්ම දෙමළ භාෂාවත් ඇතුළත් කරන්න කියලා මේක උතුරු නැගෙනහිරට වාසි වෙන විදිහට හදපු ගිවිසුමක්. ඒ කියන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට වාසියක් විදිහට හදපු ගිවිසුමක් මේක. මේක අත්සන් කරා මේකේ තව තියෙනවා ඒ කියන්නේ උතුරට අධ්‍යාපනික බලතල, ඉඩම් බලතල වගේ දේවල් දෙන්න කියලා. නමුත් අර අධ්‍යාපනයේ සාමාන්‍ය ඒ වගේ දේවල් ගැටලුවක් නැති වුණාට මේකේ උතුරට ඉඩම් බලතල සහ පොලිස් බලතල අනිවාර්යෙන් දෙන්න කියලා තියෙනවා. නමුත් මේකට ගොඩක් අය කැමති නැහැ, අපිත් කැමති නැහැ. ඒක නිසා මේක දැනට සම්පූර්ණයෙන්ම බලාත්මක කරලා නැහැ. ඒක නිසා ඒ කියන්නේ උතුරට ඒ කියන්නේ කොළඹ තියෙන මධ්‍යම රජයේ බලතල පළාත් සභාවට බෙදා දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේක පළාත් සභා නිර්මාණය කරලා තියෙන්නේ මේ ඉන්දු ලංකා ගිවිසුමේ 13 වෙනි සංශෝධනයේ යටතේ තමයි. ඇත්තටම මේ පළාත් සභාව කියන්නේ ලංකාවට අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද මධ්‍යම රජයේ තියෙදි මේක මහ විශාල රටක් නෙමෙයිනේ. තවත් අර අමතර වීමක් විදිහට තමයි අපිට දකින්න පුළුවන් මේ පළාත් සභා ක්‍රමය. නමුත් අර ඉන්දියාවට ඕන විදිහට තමයි මේ පළාත් සභා ක්‍රමය හදලා තියෙන්නේ. ඇත්තට දැනට පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ අවුරුදු ගානක ඉඳන්. නමුත් රටට වෙන දෙයක් වෙලා නැහැ. සම්පූර්ණ ඒ කියන්නේ පළාත් සභා නැහැ කියලා රටට දැනෙන්නෙත් නැහැ. ඒක නිසා සම්පූර්ණ පළාත් සභා අත්‍යවශ්‍ය නැහැ. අපිට මම නම් කියන්නේ පළාත් සභා අවශ්‍ය නැහැ. මොකද සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනේ ගිවිසුම. ඇත්තට මේ ඉඩම් බලතල පොලිස් බලතල කොහොමද දෙන්න හොඳ නැහැ. මොකද ඉතින් ඉතුරු ගොඩක් අය ඉන්නේ දැන්ටමත් ඉන්නේ මේ කොටිස්ට සම්බන්ධව අය තමයි ගොඩක් ඉන්නේ. කියන්නේ සාමාන්‍ය ඕනි කෙනෙක්ට දැනගන්න පුළුවන් උතුරු කොටි සමරනවා වගේ දේවල් නේ කරන්නේ. ඒක නිසා මගේ මතේ නම් මේ මතේ වෙන්න ඕනේ පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අයින් කරන්න. මොකද පළාත් සභා ක්‍රමයක් ලංකාවට වගේ රටකට අවශ්‍ය නැහැ. මොකද මහ විශාල රටක් නෙමෙයි ප්‍රාන්ත පාලනයක් වගේ නේ වෙන්නේ. ඒක නිසා ඕකේ තව පැතිකඩක් තියෙනවා. ඒ කියන්නේ මේක ඉඩම් බලතල සහ පොලිස් බලතල කියන එක තමයි ගොඩක් මම කැමති නැත්තේ. අර අනිත් ඒවා එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අධ්‍යාපනයේ වගේ දේවල් නම් ආගමිකත්වය වගේ දේවල්. නමුත් අර රජීව් ගාන්ධි තමයි මේක අත්සන් කරලා ඉන්දු ලංකා ගිවිසුමේ යට තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒක ලංකාවේ සම්පූර්ණයෙන් බලාත්මක කරලා නැහැ දැනට. ඒක නිසා මේක අර ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි ඔය සජිත් ප්‍රේමදාස එහෙම කියන්නේ. නමුත් ඒක කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද අර ඒක රට බෙදෙන්න යුද්ධ අහපව් ඇති වෙන්න පළාත් සභා කියන්නේ උතුර දකුණ නැගෙනහිර වගේ දේ පළාත් වල ගැටුම් ඇති වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්. මේක සරලව තමයි මම කිව්වේ. මේක තව ගැඹුරින් තියෙනවා. නමුත් අර ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන සරලව තමයි මම කිව්වේ මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද කියලා. මේකෙදිත් ඒ කියන්නේ සම්පූර්ණ මේකේ අර ප්‍රධානම අර ටිකක් අර කට්ටිය කැමතිම නැති එක තමයි ඉඩම් හා පොලිස් බලතල. මොකද පළාත් සභාවට ඒව අවශ්‍ය නැහැ. මොකද මධ්‍යම රජයේ තියෙද්දි මහ විශාල රටකුත් නෙමෙයි. ඒක නිසා තව පළාත් සභාවකට එහෙම පාලනය කරන්න දෙනවා කියන්නේ ඒක සම්පූර්ණ මේ ඔය සාමාන්‍ය ඉන්දියාවේ ප්‍රාන්ත පාලනය වගේ ඒ වගේ ප්‍රාන්තිකර බලය දෙනවා වගේ එකක් වෙන හින්දා තමයි ගොඩක් කැමති නැත්තේ. ඇත්තටම මගේ මතය අපේ මතය නම් වෙන්නේ අනිවාර්යෙන් පළාත් සභාව ක්‍රමය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. කිසිම පළාතකට පළාත් සභාවක් අවශ්‍ය නැහැ. ඇයි සාමාන්‍ය රජයේ තියෙද්දි මොකද පළාත් සභාවක් මේ දැන්ට ඔය පළාත් සභාව ක්‍රමය අවුරුදු මම හිතන විදිහට අවුරුදු 10කටත් වැඩි ඉඳන් පළාත් සභාව නැහැ. ඉතින් රටට මුකුත් වෙලා නැහැනේ. පළාත් සභාව තිබුණා නම් තව රටට ප්‍රශ්න තමයි තියෙන්නේ. මොකද තව ප්‍රතිපාදන වෙන් කරන්න ඕනේ. ඒ වගේ දේවල් නිසා පළාත් සභාවක් ඇත්තටම රටට අවශ්‍ය නැහැ. ගොඩක් ස්තුතියි විඩි කරන හැමෝටම.